ආයුබෝවන් ප්‍රදීපාලෝක YouTube channel එකට ඔබ සම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් පොඩි කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ගොඩාක් වීඩියෝස් තියෙනවා හදන්න. චොටි බබත් එක්ක පොඩ්ඩක් අමාරු නිසා වීඩියෝ අරගෙන ඉන්න අමාරු වුණා. ඉතින් මේ අද මම අරගෙන එන්නේ මේ අවුරුදු 2024 අප්‍රේල් මාසේ ලෝඩ්ස්ගේ වීඩියෝ එකක්. මේ ගමන මටයි බබාටයි යන්න ඕනේ නැහැ. මොකද ඒ වෙද්දි අපේ බබාගේ ඩොකියුමන්ට්ස් හදලා තිබුණේ නැති නිසා. ඉතින් මේ ගමන ගිය හස්බන්ඩ් විතරයි. මොකද අපේ බාර වගේක් තිබ්බ ඔප්පු කරන්න. ඉතින් තුන්දෙනාම මේ අවුරුද්දේ අන්තිමට නැත්තම් ලබන අවුරුද්දේ හරි යන්න බලාපොරොත්තු වෙමින් තමයි ඉන්නේ. ගොඩක් අපේ ලාංකික අය අප්‍රේල් මාසේ පාස්කුවට ලෝර්තු අන්තනාමට යනවා. ඉතින් ඒ ගොඩක් අය යන්නේ බස්වල. ඉතින් ඒ ගමන චුට්ටක් අමාරුයි කියන්නේ. මොකද රෑට විතර මෙහෙන් පිටත් වුණාම ඊළඟ දවසේ උදේ 10 විතර වෙනකම් බස් එකේ යන්න ඕන. පැය 12ක 13ක විතර ගමනක්. නතර කර තමයි යන්නේ. හැබැයි ඒක දිගට යන්න චුට්ටක් අමාරුයි. ඉතින් මේ ඔයාලටත් පුළුවන් ෆ්ලයිට් එකේ යනවා නම් රයිනයා නැත්තම් EasyJet වලින් බුක් කරලා යන්න ලෝඩ්ස් වලට. එතකොට පැයකමාරක වගේ ගමනාන්තයකින් පස්සේ ලෝඩ්ස් වලට යන්න පුළුවන්. හැබැයි ඔයාලා යන්න කලින් චෙක් ඉන් එකක් දාගන්න හොටෙල්ස් වලට. එකක් තියෙනවා ඔයාලට කැමති නම් එතනින්ම ටැක්සි එකක් අරන් හොටෙල් එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාපෝට් ෂටල් එකක් දාලා හොටෙල් එකෙන්ම ඔයාලව ගන්න එන්න විදිහට හදාගන්න පුළුවන්. හැබැයි මෙතනදී මගේ හස්බන්ඩ්ට යන්න ඕනේ තව එතන කිහිප දෙනෙක්ම එකතු වෙලා ටැක්සි එකක් කතා කරගෙන ඒ මුදල ෂෙයා කරගෙන තමයි ගිහින් තිබ්බේ. රයින් එයා ෆ්ලයිට් එක යන්නේ බර්ගමෝ වලින්. හැබැයි EasyJet යන්නේ මල්පේස් එයාපෝට් වලින්. මම කියන්නේ මිලානෝ ගැන. හැබැයි අපි ළඟද කියන්නේ අපි හදිස්සියම ෆ්ලයිට් බුක් කරපු නිසා අපිට බර්ගමෝ වලින් තමයි දාගන්න ඕනේ. මොකද EasyJet ෆ්ලයිට් බුක් වෙලා තිබ්බේ ඒ වෙලාවේදී. මල්පේස් වලින් යනවා නම් එහෙමත් දාගන්න. හැබැයි කලින් ටිකට්ස් බුක් කරගත්තොත් ඔයාලට ගොඩක් අඩු මුදලකට ටිකට්ස් බුක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ වලට පේන්නේ ප්‍රාන්ස් වලට ලෑන්ඩ් කරලා මොනවාද හරිම ලස්සනයි. උදේ 8යි ගානක් වෙද්දී හොටෙල් එකට ගිහින් තිබ්බා. ඊට පස්සේ හොමම ඇවිල්ලා තිබ්බේ ලෝර්තු ගුහාවක ගාවට එතනට ඔරසන් කියන්න. ජීවිතේ එකපාරක් හරි මේ යන්න ඕන සිද්ධාස්ථානයක් තමයි ලෝර්තු මෑණියන්ගේ පල්ලිය කියලා කියන්නේ. මේ ඔයාලට පේන මේ ගල් ගුහාවට උඩින් තමයි මේ පල්ලිය හදලා තියෙන්නේ. එතන තමයි මරිතුමේ දර්ශනය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තාම ලංකාවේ අය ඇවිල්ලා නැහැ. ඒ අයත් ආවට පස්සේ තියෙන වීඩියෝස් මම ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහෙම විදගෙන යද්දි මේ ඉටිපන්දම් පේන්නේ. මේ හරිය තමයි අපිට ඉටිපන්දම් පත්තු කරන්න තියෙන්නේ. ගොඩක් බාර ආහාර වලට ගොඩක් අය ඉටිපන්දම් කියන්නේ තමන්ගේ උස මට්ටම් වලට ඉටිපන්දම් පත්තු කරනවා. හරි ලස්සනයි. රැට එහෙම හරිම ලස්සනයි. එතන අනිත් එක ඉටිපන්දම් මෙහෙයක් වෙනම තියෙනවා සෙනසුරාදා රැට. ඒකටත් හැම අවුරුද්දකම සහභාගී වෙනවා අපි ලෝඩ්ස් ගියාම. අනිත් දේ තමයි ඉස්සර කොවිඩ් එන්න කලින් අපිව මෙතන කොහොමද කියන්නේ ශුද්ධ වතුරෙන් අපිට එතන අහන්න දෙනවා. ගෑනු අයට වෙනම පිරිමි අයට වෙනම. හැබැයි මේ කොවිඩ් වලින් පස්සේ ඒක නැවැත්තුවා. හැබැයි ආයේ මේ අවුරුද්දේ පටන් ගන්නවා කියලා තිබ්බ. හැබැයි තාම ඒ ගැන හරියටම අප්ඩේට් එකක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා කොහොමත් මේ අවුරුද්දේත් ආයේ අපි තුන්දෙනා ආපුවාම තුන්දෙනාම යන්න. එතකොට මම ඒ ගැන අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. ඒක ජීවිතේක පාරක් හරි විඳින්න ඕනම අත්දැකීමක්. විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩාක් ප්‍රාතිහාර තියෙන සිද්ධාස්ථානයක් තමයි මේ ලෝර්තු පල්ලිය කියලා කියන්නේ. ගොඩාක් අපිට ඉල්ලපු දේවල් හැම දෙයක්ම වගේ ලැබිලා තියෙන පල්ලියක්. ගොඩාක් ලෙඩ රෝගවලට හරියට හාස්කම් තියෙනවා මේ ලෝර්තු පල්ලිය. ඉතින් ඔයාලත් ජීවිතේක පාරක් ආවොත් මම දන්නවා ඔයාලා ආයේ හැම අවුරුද්දකටම ඒක එන්න හිතා ගන්න තරම් ඇත්තටම හිත නිවන හරිම ලස්සනම පල්ලියක් තමයි මේ ප්‍රාන්ස් වල තියෙන ලෝර්තු පල්ලිය කියලා කියන්නේ.
මේ තියෙන මං ඔයාලට කියපු ගල් ගුහාව උඩ තමයි මේ ලෝදු පල්ලිය හදලා තියෙන්නේ. හිතන්න පුළුවන්ද කොච්චර නිර්මාණාත්මකව මේ දේවල් කරලා තියෙනවද කියලා. විශාල පල්ලියක්. පල්ලි ගොඩාක් තියෙනවා වටේටම. ගොඩක් වෙලාවට මෙතන මේ රෝදු ගුහාව ගාව හැමතිස්සෙම ජපමාල උච්චාරණය කරනවා එක භාෂාවලින්. හැමදාකම හැම වෙලාවකම. එතකොට මට මතකයි පාන්දර 6ට වගේ සිංහලෙන් පූජාවක් තියෙනවා කොන්ති කියලා. ඒක ඇහෙද්දි හරි ආසයි වෙන රටක අපේ භාෂාවෙන් එහෙම ඇහෙද්දි. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඇවිල්ලා මෙතන ඔරසමක් කියලා බලන්න. ඔයාලට කොච්චර පිහිටක් ලැබේද කියලා. සෙනසුරාදා රෑට ඉටිපන්දම් මෙහෙ තියෙනවා. හරිම ලස්සනයි. එදාටත් ඒ හවසට හැම භාෂාවකින්ම ජපමාල පන්තියක් කොන්තු පන්තියක් කියනවා. හරිම ලස්සනයි. ඒ වගේ පෙරහැර යනවා. මරිතුමේගේ සුරුමක් අරගෙන මේ පාර දිගේ වටේටම අරගෙන යනවා. හරිම ලස්සනයි ඒක. හස්වරට පන්දම් මෙහෙම පස්සෙත් ආයෙත් ලෝදු ගුහාවට ඇවිල්ලා ඔරසන් කියලා තිබ්බා. අප තුන්දෙනාටත් ඉක්මනටම එන්න ලැබෙන්නත් කියලා. ඉතින් මෙතන මේ හපත්තේ තියෙනවා අපිට ශුද්ධ ජලය අරගන්න පුළුවන්. ඒකටත් ගොඩක් පෝලිම ඉන්නවා, ගොඩක් අයනවා. මේ දැන් මම ඔයාලට කියලින් කිව්වා වගේ ඉටිපන්දම් පත්තු කරලා තියෙනවා. රැට මෙතන හරිම ලස්සනයි. ඉටිපන්දම් පත්තු කරලා තියෙද්දි ඉස්සර ඉඳලම අපි මෙතන යද්දී මේ ලෝදු ගුහාව ස්පර්ශ කරමින් යනවා. අපි ඔරසමක් කියාගෙන අපිට ලැබිච්ච දේවල් වලට අපි ස්තුති කරගෙන අපිට තව මොනවා හරි අවශ්‍යතාවල් තියෙනවා නම් ඒ දේවල් අපිට මරිතුමීකින් ඉල්ලනවා දෙවියා ජේසුස් වහන්සේට කියලා අපිට ඉල්ලලා දෙන්නයි කියලා. ඉතින් මම ආයෙත් කියනවා ඒක මම කොච්චර කිව්වත් ඒක ඔයාලම තමයි ඇවිල්ලා විඳින්න ඕනේ. ඒක මට වචනෙන් විස්තර කරන්න බැරි තරම් අත්දැකීමක්. සමහරක් අය මෙතන ෆොටෝස් දාලා තියෙනවා. එතකොට මල් තියලා තියෙනවා බාරවලට, ඉරිපන්දම් තියලා තියෙනවා. මෙතනින් චූටි වතුර පොඩි පාරකුත් යනවා. ඉතින් මේ තමයි මරියතුමිය බැම්දිත්තුමියට දර්ශනය වෙලා තියෙන ස්ථානය. ඉතින් ඇත්තට මේක ශුද්ධ ස්ථානයක්. ඒකයි මේ විදිහට මේ හැම කෙනෙක්ම විශ්වාසයෙන් යාඥා කරන්න සහ විශ්වාසයෙන් මෙතනට හැම අවුරුද්දකම එකතු වෙන්නේ. මං කලින් කිව්වත් වගේ මේ ගුහාව ළඟ හැම භාෂාවකින්ම ජපමාල උච්චාරණය කරනවා වගේම හැම භාෂාවකින්ම දිව පූජාවක් තියෙනවා. ඒක වෙලාවල් අනුව වෙන් කරලා තියෙනවා. ඉතින් මේ මං කියතකේ සුරුම අරගෙන යන වෙලාවේ හරි ලස්සනට දර්ශනය අරගෙන තිබ්බ පල්ලියට ප්‍රොජෙක්ටර් එකකින් ගහලා හරිම ලස්සනයි. ඉරිදා උදෙන්ම සිංහලෙන් දිව පූජාව තියෙනවා. ලංකාවේ පියතුමන්ලගේ සහභාගී
පැත්තකම අපේ ලෝඩ්ස් අද අපිට කොහොම හරි සිංහලෙන් පූජාව හම්බ වෙනවා. ඒක හරි වාක්‍යයක්. ඉතින් මේ පාස්කු ඉරිදා දෙවියන්ට තමයි මේ තියෙන්නේ. සිංහල පූජාවෙන් පස්සේ ගොඩක් ලංකාව ඒවා හම්බ වෙනවා. ඉතින් කතා බහ කරන්න. ඔයාලා විශ්වාස කරනවා නම් මේ පොලිම තියෙන ලෝර්දු ගුහාවට යන්න. හිතන්න කොච්චර දිග පොලිමක් තියෙනවද කියලා ලෝර්දු ගුහාවට යන්න. ඉතින් මොකද හේතුව දැන් මේ වෙද්දි ගොඩක් සෙනග ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙහෙම පොලිමක් තියෙන්නේ. මේ ලෝර්දු ගුහාව ඉස්සරහා දර්ශනය තමයි මේ පේන්නේ.
ලෝඩ්ස් ගමන ඉවර වුණාට තව ලෝඩ්ස්වලම බලන්න ගිය තව තැනක් තියෙනවා. මම ඒකේ වීඩියෝ එක වෙනම අරගෙන එන්නම්. මොකද හේතුව මේ වීඩියෝ එකට ඒකත් ඇඩ් වුණොත් මේ වීඩියෝ තව ගොඩක් දික් වෙන හින්දා. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එකයි ඔයාලට මතකයි නම් මම තව කිව්වා අපි තොරිනෝ ගිය වෙලාවේදී ලොකුම තිබිච්ච ඊජිප්තු කෞතුකාගාරට ගිය වීඩියෝ එකක් තියෙනවා. මම ඒකත් තම හදන ගමන් තියෙන්නේ. ඒකත් එතකොට මේ අනිත් ප්‍රාන්සල ගිය තැනත් වීඩියෝ එකත් එක්කම ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමදෙනෙක්ටම ස්තුතියි. අනිත් වාක මතක් කරන්න ඕන දෙයක්, ඔයාලා අපේ වීඩියෝස් බලන්න කැමති නම් ප්‍රතිපාලෝක YouTube channel එක subscribe කරලා තියාගන්න.